6 වසර ආගම පොතේ ධර්ම චක්‍රය වෙනුවට තියෙන්නේ ඉන්දියානු කොඩියේ තියෙන සක්විති චක්‍රය. චක්‍රවර්ති චක්‍රය. ඒකට කියන්නේ චක්‍රවර්ති චක්‍රය, අශෝක චක්‍රය කියලාත් කියනවා. අපි ධර්ම චක්‍රයේ ආකාර දෙකකින් දැකලා තියෙනවා. අර 8ට බෙදිච්ච එකත් 24ට බෙදිච්ච එකත්. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම අනුව ඒක 24ක් කියලා උන්වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. දුක්ඛ සත්‍ය 12යි, සමුදය සත්‍ය, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක 3යි. ඊළඟට නිරෝධ මාර්ගය 1යි. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය 8ත් ඇතුළුව 24ක් කියලා තියෙනවා. ඒ කොහොම තිබුණත් චක්‍රයේ පිටතට නෙරා ගිහින් තියෙන්න ඕනේ ගැටිති ටික. හැබැයි මේකේ තියෙන්නේ හොඳට හොයලා බලන්න ඉන්දියානු කොඩියේ තියෙන අශෝක චක්‍රය, එහෙම නැත්නම් චක්‍රවර්ති චක්‍රය තමයි ඒකේ තියෙන්නේ. එතකොට මෙතනම දරුවා නොමග යවලා තියෙනවා. දරුවාට වැරදි විශේෂ කරුණක් දීලා තියෙනවා. දරුවා මේක තුල ගැටලුවකටපත් වෙනවා. මේ එක උදාහරණයක් විතරයි. ඊළඟට මොඩියුලය සහ ගුරු මාර්ගෝපදේශය අතර. එතකොට ගුරුවරයාට දීලා තියෙන අත්පොතයි දරුවාට දීලා තියෙන මොඩියුලෙයි තියෙන්නේ වෙන වෙන නිර්ණායක මනින්න. එතකොට ළමයා හිතන් ඉන්නවා මේකෙන් මට මේක තියෙනවා, මේ ලකුණු ටික තියෙනවායි කියලා. හැබැයි ගුරුවරයා මැනලා තියෙන්නේ වෙන දෙයක්. එතකොට මෙන්න මේ වගේ පරස්පරතාවයන් දකින්න තියෙනවා.